මාත් එක්ක අද කාලික දන කතා පපුව සූරන මැදුරු තුන්නටගේ හදනවා බලන්න හරි ලස්සනයි පටි පෙළ අපේ කුඹුක් වලින් කකුල් දෙකට සනීපයි පටි පෙළ අපේ කුඹුක් වලින් කකුල් දෙකට සනීපයි කට්නම් ඉම්පෝටඩ් නෙහා ගෙදර වගේ නෙවෙයි කට්නම් ඉම්පෝටඩ් නෙහා ගෙදර වගේ නෙවෙයි 2x2 ටයිල් ගන්න පැන්ට්‍රිය ග්‍රැනයිට් හොඳයි 2x2 ටයිල් ගන්න පැන්ට්‍රිය ග්‍රැනයිට් හොඳයි ඔන්න පොටක් පෑදෙනවා බාසුන් නැහැ මන්කමයි මේ ඔක්කොම කරගන්නට සල්ලි බාගේ ඇති හැඩයි මේ ඔක්කොම කරගන්නට සල්ලි බාගේ ඇති හැඩයි එක පාරයි ගේ හදන්නේ එක ජීවිතේටමයි එක පාරයි ගේ හදන්නේ එක ජීවිතේටමයි ඒ හින්දා කිය ගියත් අපිට කමක් නෑ තමයි ඒ හින්දා කිය ගියත් අපිට කමක් නෑ තමයි නෝන් පොඩි ගමු වටින්ම ඉඩම් කඩම් විකුණලා ඒ හදනව සුපිරියටම ලෝකෙට හරි ණය වෙලා ඒ හදනව සුපිරියටම ලෝකෙට හරි ණය වෙලා චිත්කල් ලෝඩ් දෙකයි. ඔය අතක ගයින් නැතුව ඉක්මනට ඕක බදිනවා. ඔය මොනවද ඔය ගෙනල්ලා තියෙන්නේ? මේ ගම්වැල්ල නෙමෙයිනේ. මේ පස්සෝ දක්වා මට ඕනේ ගම්වැල්ල අයිසේ. ගම්වැල්ල. කාටද ඔය හීනෙන් බනින්නේ කාටද මාත් අහන්නේ කාටද කියලා තමයි මං අපේ ගේ හදන භාෂාව හීනෙන් දැක්කනේ. දවස් 30ෙම කල්පනා කරන්නේ ඕකනේ. දැන් හීනෙනුත් හිතන්න පටන් ගත්තද? එහෙනම් දැන් මේක මාර හිස රදයක් අනේ. අයියෝ. නවයින්නේ. දැන් ඉතින් ස්ලැබ් එක තුන් හිඳ වගේ වෙලා තියෙන්නේ. ඊයේ දෙගොඩ හරි ජාමින ඕන මට ඒක දිගට හචින් ගියානේ. අපේ මහත්තයා බාසුන් එහෙම මතක් කරානේ. ඒකත් නින්දේ. මට හිතුණා අපිට දරා ගන්න පුළුවන් විදිහට ලස්සනට ගෙයක් හදාගන්න නැතුව අපි මහා මෝඩ වැඩක් කරගත්තේ බාසුන් නැහැ. අවුරුදු 9ක් තිස්සම මේක හදනවනේ. වැඩ ඉවර කරගන්නකොට ලබන ආත්ම වෙයි. කාමර 8යි. මොකටද ඔච්චර කාමර? හැංගි මුත්තම් කරන්නද? ගෙදෙට්ටම ඉන්නේ 3 දෙනයි. අනික හැදුවා මහ ලොකට රූෆ් টොප් එකක්. පදිංචි වුණාට පස්සේ එතෙන්ට ගිහිල්ලම නැද්ද කොහෙද? දැන් නෝනලා හින්දා මමත් අමාරුයි. හරි. මගේ කරාබු දෙක ගලවලා දුන්න මහත්තයාට. දැන් එනවා ඇති. බාසුන් නැහැ කලබල වෙන්නේ නැතුව ඉන්නකෝ. අනේ ලොකු දෙයක් නෝනා. මොකද මං අද ගෙදරින් එනකොට අපේ ගෑණි කිව්වා මං හිස් අතින් ආවොත් මාව කපරාරු කරනවා කියලා. උතේ ඉඳන් මෙතන ඉන්නේ.
මොක දීලා දාන්න? හાર્ඩ්වෙයාර් එකේ මුදලාලි මගදී හම්බෙලා සල්ලි ටික උදුරගත්තා. ටක්කල ගිහින් බදාම හැන්දම් ගන්න ඕනේ. මං ගියාට ආයෙ එනවා. නැත්තම් මං යනවා පොලිසි. තමයි යනවා පොලිසි. අත මිනිස්සු මේ වෙලා තියෙන්නේ. දන්නවද මේ විදිහට ගියොත් අපිට මොකද වෙන්නේ කියලා? දන්නවද මොකද්ද වෙන්නේ කියලා? ණයක් ගත්තත් ගෙවා ගන්නට තමන්ට පුළුවන් විදිහට හුරු බුහුටියට ගේ හදන්නේ නැතිකොට බොරුවට මහන් තත්ත්වයට අනවශ්‍ය විදිහට ලෝකෙට පේන්න වියදම් කරන්නට උනෝතින් කියන්නට වෙන්නේ අන්තිමට මේ වෙලේ වැල් නැති ගීතය. හරිම දුකයි යන එන මං නැති වෙනකොට එකපාරට හදලා ගෙවල් උජාරුවෙන් නැති වෙනකොට එකපාරට අපට අනේ හිතක් නැතේ දරාගන්න බැරි ණය උගුලේ හදන්න එපා ගෙවල් මෙසේ අපිට වෙච්ච ප්‍රේම වෙතේ හදන්න එපා ගෙවල් මෙසේ අපිට වෙච්ච ප්‍රේම වෙතේ ජීවිතයේ වැදගත් වෙන දිගුකාලීන බලපෑමක් තියෙන මූල්‍ය තීරණ ගන්නකොට තමන්ගේ ආදායම සහ අවශ්‍යතාවය පිළිබඳ හොඳින් හිතාමතා තීරණ ගන්න.